ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඇතිවුණ කාලගුණ වෙනස් වීම තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. දෙසැම්බර් 12 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා වැසි තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන අතර බස්නාහිර, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් වාර්තා වනවා. අද මෙම වීඩියෝවෙන් ඉදිරි දිනවල කාලගුණයේ හැසිරීම පිළිබඳ අනාවැකි අපි ඔබ වෙත ගෙන එනවා. ඒ අනුව දෙසැම්බර් 12 සිට 15 දක්වා කාලය තුළ බස්නාහිර, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 135ට වැඩි අධික වර්ෂාපතනයක්ද, දකුණු ප්‍රදේශයට මිලිමීටර් 45ත් 105ත් අතර වර්ෂාපතනයක්ද අපේක්ෂා කරනවා. සෑම සිකුරාදා දිනකම ඔබ වෙත ගෙන එන නවතම කාලගුණ අනාවැකි දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. දෙසැම්බර් 16 සිට 22 දක්වා කාලගුණ අනාවැකිය මෙම කාලය තුළ ශ්‍රී ලංකාව පුරා මිලිමීටර් 135ට වැඩි අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. මෙහි දැක්වෙන තීරු ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ පසුගිය දින 30 ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු දෛනික වර්ෂාපතනයයි. එහි මධ්‍යයේ ඇති කළු පැහැ රේඛාවෙන් දැක්වෙන්නේ එම දිනට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයයි. මෙහි පහතින් ඇති ප්‍රස්ථාරයේ මධ්‍යයෙන් ඇති සරල රේඛාවෙන් පෙන්눔 කරන්නේ ගත වුණු දින 30 ඇතුළතදී ශ්‍රී ලංකාවට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයයි. අනිකුත් රේඛාවෙන් පසුගිය දින 30 ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතනය පෙන්වයි. මෙම ප්‍රස්ථාරයේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ලැබුණු වර්ෂාපතනය අඩු නම් එම ප්‍රදේශයේ දුමුරු පැහැයෙන්ද, වැඩි නම් එම ප්‍රදේශයේ කොළ පැහැයෙන්ද දක්වා තිබෙනවා. මෙම වගුවෙන් ශ්‍රී ලංකාවේ ඍතු අනුව දේශගුණික කලාප වලින් පසුගිය සතිය තුළ නිරීක්ෂණය කරන ලද වර්ෂාපතනය පෙන්눔 කරනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 6ක්. මෙම වගුව සකසා තිබෙන්නේ දකුණු පසින් දැක්වෙන ශ්‍රී ලංකාවේ ඍතු අනුව දේශගුණික කලාප දැක්වෙන සිතියම උපයෝගී කරගෙනයි. ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය දෙසැම්බර් 11 සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකාව පුරා උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. සාමාන්‍ය ගොඩබිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.1ක්. සෙල්සියස් අංශක 32.1ක වැඩිම උෂ්ණත්වයක් දකුණු තැනිතලාවලින් වාර්තා වුණා. මීළඟ සතියේත් සිකුරාදා දින මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එන තෙක් වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න. ඒ වගේම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.